අපේ ගෙවල් ළඟට සර්කස් ඇවිල්ලා. මෙන්න මේ විදිහට තමයි සර්කස් එක ඇතුලේ තිබුණේ. පුටු දාලා තිබුණා. ඊට පස්සේ ලෑලි ගාලා තිබුණා වාඩි වෙන්න. ඒවට ඒගොල්ලෝ කියන්නේ තට්ටු ලෑලි කියලා. ඒකේ ලේයර්ස් තුනක් තියෙනවා. අපි හිටියේ ඒකේ මැද දෙවනි ලේයර් එකේ. එතන හොඳට පේනවා. මෙතන පළවෙනි සර්කස් එක අපිට පෙන්නපු අර යකඩ බටයක් උඩ බැලන්ස් වෙලා ඉන්න එකක්. ඊට පස්සේ මේ තමයි දෙවැනි ඇක්ටිවිටි එක. මේකෙදි පිහිත උඩක් උඩ එක එක අයිටම්ස් බැලන්ස් කරලා පෙන්නනවා. මේ ක්ලෝස් ලුක් එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ පුරුදු කරපු ගිරවෙක් අරන් ඇවිත් තිබුණා. යත් එක්ක ඇක්ටිවිටීස් ටිකක් තිබුණා. ඒ වගේම තව වීඩියෝ එකේ මැදට වෙන්න ඉත්තෑවෙකුත් ඉන්නවා. ඒ වගේ ඒගොල්ලෝ පුරුදු කරපු තව සත්තු ඉන්නවා කියලාත් කිව්වා. හැබැයි මේ දවසේ අපිට පෙන්වුවේ ගිරවයි ඉත්තෑවයි විතරයි. ඊට පස්සේ මේ බොයි මෙන්න මේ වගේ බයිසිකල් රෝදේ උඩ අර බැලන්ස් වෙලා යන ඇක්ටිවිටි එකක් තිබුණා. ඉතින් ඒකත් හරිම එන්ටර්ටේනින්. ඊට පස්සේ මෙන්න මේ දෙන්න ඇවිල්ලා ජෝක්ස් ටිකක් හැම කරලා ඔඩියන්ස් එක මාර විදිහට එන්ටර්ටේන් කරලා අප් කරලා ගත්තා. ඊට පස්සේ මේ වගේ ටිකක් ත්‍රිලිං ඇක්ටිවිටි එකක් තිබුණා. මේගොල්ලෝ ළඟ තව මේ වගේ ත්‍රිල් ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා කියලා කිව්වා. හැබැයි මේ කියන දවසේ අපිට පෙන්වුවේ කීපයක් විතරයි. ඉස්සරහ දවස්වලදී අනිත් ඒවා පෙන්නනවා කියලා කිව්වා. හැබැයි අන්ෆෝචුනට්ලි ඊළඟ දවස්වල අපිට මේ සර්කස් එක බලන්න යන්න හම්බුනේ නැහැ. මේ 4 වෙනි දවසේ තමයි අපි ගියේ. දවස් 10ක් වගේ මේ සර්කස් එක තිබුණා. ඊට පස්සේ මේ ඇක්ටිවිටි එකේදී බෝල් එක හැඳි මිටක් උඩ බැලන්ස් කරන එකක් තමයි තිබ්බේ. ඉතින් යා බෝල් එක ඔඩියන්ස් එකට දාලා ඔඩියන්ස් එකෙන් එන බෝල් එක බැලන්ස් කරනවා. ඊට පස්සේ මම අර කියපු ඉත්තෑවා මේ විදිහට ඉත්තෑවත් එක්කත් ඇක්ටිවිටීස් ටිකක් තිබුණා. ඊට පස්සේ මේ තමයි ෆයිනල් ඇක්ටිවිටි එක. මේක අර ඔන්චිල්ලාව පදින එකක් තමයි තිබුණේ. ඉතින් මේක තමයි බයම හිතෙන ඇක්ටිවිටි එක. මේකේ යා ඔන්චිල්ලාව උඩ එක එක විදිවලට බැලන්ස් වෙලා හිටියා. ප්ලස් සමහර වෙලාවට එයා එකපාරට වැටෙන්න වගේ යනවා. ඒකෙන් ඔඩියන්ස් එක බය වෙච්ච අවස්ථා ගොඩක් තිබුණා. ඒ වගේම තමයි අර දැන් මේ හට් එක හදලා තියෙන යකඩ බට එකකට එකක් සම්බන්ධයි. අර ලණු වලින් බැඳලා හදලා තියෙන්නේ. ඉතින් මේ ඔන්චිල්ලාව පදිද්දි මුළු හට් එකම හෙලවෙනවා. ඒ හට් එක හෙලවෙද්දි අර තට්ටු ලෑලිත් ඒවට සම්බන්ධයිනේ. ඉතින් ඒව අපි වාඩි වෙලා හිටියේ. ඒවත් ඔක්කොම හෙල්ලෙනවා. ඉතින් අපිත් මේ ඇක්ට් එකට ජොයින් වුණා වගේ ෆීලිං එකක් තමයි අපිට ඇති වුණේ. ඉතින් ටිකක් බය හිතුණා බට් එන්ටර්ටේනින්. ඉතින් ඔන්න ඔය වගේ තමයි මගේ ෆස්ට් සර්කස් එක්ස්පීරියන්ස් එක උනේ.